බෲස්ලි මාස්ටර්ගේ කලාව ගැන ඔයාලා අහලා තියෙනවද? එයාගේ ෆිල්ම් බලලා තිබුණට, එයාගේ විස්තර අහලා තිබුණට, එයා මේ ලෝකෙට හඳුන්වලා දීපු අද්විතීය කලාව ගැන ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ඒ තමයි ජිට් කුන්ඩෝ. ඇත්තටම මේක ඇවිල්ලා ගින්දර ආර්ට් එකක්. හැබැයි මේක අංග සම්පූර්ණ සටන් කලාවක් නන් නෙවෙයි. ඒ ඇයි කියලා මා වීඩියෝ එකේ ඉස්සරහදී කියන්නම්. ජිට් කුන්ඩෝ ආරම්භුනේ කොහොමද? අපි හැමෝම දන්නවා බෲස්ලි කියන්නේ අති දක්ෂයෙක්. මුලින්ම ඔහු පියාගෙන් තායි චි ඉගෙන ගන්නවා. තායි චි කියන්නේ මොකක්ද කියලත් මම වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉන් පසුව තමයි අපි කවුරුත් දන්න යිප් මෑන්ගෙන් බෲස්ලි වින් චුන් ඉගෙන ගන්නේ. විශේෂයෙන්ම ජිට් කුන්ඩෝ වල පදනම වෙන්නේ මෙන්න මේ වින් චුන් සටන් ශෛලිය. ඉතින් නොබෝ කාලයකින් බෲස්ලි මෙම වින් චුන් සටන් කලාවේ ප්‍රවීණයෙක් බවට පත් වෙනවා. ඒ කොපමණද කියනවා නම් පසු කාලීනව ඔහු තමන්ටම ආවේනික වින් චුන් ශෛලීන් පවා නිර්මාණය කරනවා. නමුත් බෲස්ලිට එක දෙයක් තේරුණා. ඒ වින් චුන් රියල් ෆයිට් එකකදී ඊතරම්ම ප්‍රායෝගික නැති බව. 1960-64 කාලපකුවානුවේදී බෲස්ලි හොංකොං වල ඉඳන් ඇමරිකාවට සංක්‍රමණය වෙනවා. ඉතින් බෲස්ලිට ඕන වෙනවා ඒවකට තිබුණ හැම මාෂල් ආර්ට් එකක්ම පාහේ ඉගෙන ගන්න. බොක්සින්, කරාටේ, රෙස්ලින්, විශේෂයෙන්ම ෆෙන්සින් කඩුහරම ශිල්පය වගේ ඒවකට තිබුණු සියලුම සටන් ශිල්පයන් ඔහු අත්හදා බලනවා. මෙතනදී බෲස්ලි තා විශේෂ කාරණාවක් දැක්කා. ඒ තමයි ගොඩක් සටන් ශෛලීන් වල ෆෝම්ස්, කාතා, රූල්ස් වගේ දේවල් වැඩි බව. ඒ කියන්නේ ඇත්ත ෆයිට් එකකට අවශ්‍ය ටෙක්නික්ස් වලට වැඩිය ගොඩක් තියෙන්නේ අනවශ්‍ය සරම සංදර්ශන බව. මේ විදිහට බෲස්ලි ප්‍රායෝගිකව සටන් ශිල්පයක් යොදාගන්නේ කොහොමද කියන එක ගැන විශාල වශයෙන් පර්යේෂණ කරලා එහි අවසාන ප්‍රතිඵලය විදිහට තමයි ජිට් කුන්ඩෝ බිහි වෙන්නේ. ජිට් කුන්ඩෝ වල සැකස්ම ගැන කතා කරද්දී ස්ට්‍රයිකින්, ක්‍රැපින් and close range techniques ඇතුළු ප්‍රායෝගික සටන් අංග රාශියක් ඇතුළත් කර තිබෙනවා. ජිට් කුන්ඩෝ සටන් කලාව පර්යේෂණාත්මක අවධිය තිබෙද්දිම අවාසනාවන්ත ලෙස බෲස්ලි අප අතරින් සමුගන්නවා. ඉතින් එවකට බෲස්ලිගේ සිසුවන් අතරින් ජෙරි පෙටිට් හැරුණු විට අනෙක් සියලුම සිසුවන් පාහේ ඉතිරි වූ ජිට් කුන්ඩෝ පර්යේෂණාත්මක ක්‍රමවේදය ඉදිරියට ගෙන ගියා. පසුකාලීනව ඔවුනොවුන්ම මේ ක්‍රමවේදය පර්යේෂණ කර දියුණු කරමින් වර්තමාන ජිට් කුන්ඩෝ බිහි වෙලා තියෙනවා. ඔබ ලෝකයේ තැන් 7කින් ජිට් කුන්ඩෝ කලාව අරගෙන බැලුවහොත් එය 7 ආකාරයකට පෙනේවි. ඒට හේතුව සම්පූර්ණ ජිට් කුන්ඩෝ ක්‍රමවේදය ලෝට දායාද කිරීමට පෙර බෲස්ලි මිය යාමයි. ඉහත සඳහන් කළ ආකාරයට ඇත්තෙන්ම මේ සම්පූර්ණ සටන් කලාවක් නොවන්නේ අන්නේ හේතුව නිසයි. බෲස්ලිගේ ළඟම සිසුවෙකු වූ ඩෑන් ඉනසෙන්ටුමේ හැඳින්වූයේ ප්‍රෝග්‍රෙසිව් ෆයිටින් සිස්ටම් නොහොත් සැකසීමෙන් තිබෙන සටන් ක්‍රමවේදය යන්නයි. ඉතින් අතීතයේ සිට මේ දක්වා මේ අද්විතීය කලාව විකාශනය වූයේ එසේය. බෲස්ලි මාස්ටර්ගේ ප්‍රසිද්ධ කියමනක් වන "Be like water" යන්නෙන් අදහස් වන්නේ මෙයයි. එක් ක්‍රමයකට සීමා නොවී ප්‍රතිවාදියාට අනුව හැඩගැහෙන්න යන්න ජිට් කුන්ඩෝ තුළින් අපට උගන්වයි.